ගයිස් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා A level වලට max stream එක හරි bio stream එක හරි තෝරගන්න. ඒ කියන්නේ A level වලට science කියන stream එකෙන් A level කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වුණත් හරියට නොදැන මේ වෙලාවට කරලා අමාරු වැටලා ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මම ඇයි මේ exam වලට මේ stream තෝරා ගැනීමේ සහ එහි පොඩි රහසක් තියෙනවා. මේක පුළුල් experience එකත් එක්කම පොඩ්ඩක් ඔයලා බලලා විශ්ලේෂණයක් කරලා එක්කම තමයි කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද මම මේක එඩිට් කරලා එහෙම මුකුත් කරන්නේ නැහැ. නිකන් මට තියෙන අදහස මම දාන්න හිතුණා. ඒ හින්දා තමයි මෙහෙම දාන්නේ. ඒ හින්දා පොඩ්ඩක් මම කියන කතාව ફોකස් කරලා අහගන්න. මේක මෙහෙමයි. හරිද? දැන් ඔයා සාමාන්‍ය A level වලට max නැත්නම් bio ඔයගේ ස්ට්‍රීම් එකක් කරන්න ඉන්න අනිවා O level වලට සාමාන්‍ය හොඳ රිසල්ට් එකක් තියෙන කට්ටියනේ ගොඩක් වෙලාවට එන්නේ. A level max හෝ bio කරන්න ගොඩක් බොහෝ දුරට. එතකොට guys දැන් එතකොට එතන ලොකු තරඟකාරීත්වයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ගොඩක් අය ඉන්නවා හරියට එක දිගට වැඩ කරලා පේපර්ස් කරගෙන එහෙම ගිහිල්ලා සාමාන්‍ය ෆස්ට් ට්‍රයි එකෙන්ම දැන් අපි මේ කැම්පස් යනවා නැත්නම් ඉංජිනේරින් මෙඩිසින් යන කට්ටියක් තියෙනවා. ඒ වගේම අතරමං වෙන අයත් ඉන්නවා. අවිල්ලා මීට වැඩිය දෙකක් කරගන්න තිබ්බා කියලා පස්සේ ලොකු පසුතැවීමකටපත් වෙන අය ගොඩක් ඉන්නවා. ගයිස් හරිද? එතකොට ගයිස් දැන් මම කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙමයි. හරිද? දැන් ඔයා මැක්ස් හෝ බයෝ තෝරගන්නේ මුලින් ඔක්කොම ඉංජිනේර්ස්ලා මෙහෙම අයිඩියා එකක් තියලා දැන් සාමාන්‍යයෙන් සමහර අය ඩොක්ටර්ස්ලා වෙන්නම සමහර අය නිකන් රැල්ලට පටන්. හරිද? දැන් මෙතන සාමාන්‍යයෙන් ඔයාට ලොකුම ටාගට් එකක් තියෙනවා නම් දැන් ඉංජිනේරින්ග් යනවාම කියලා ටාගට් එකක් තියෙනවා නම් ඔයා මැක්ස්ම කරන්න. හරිද? ඔයා මෙඩිකල්ම යනවා කියලා දෙනවා බයෝම කරන්න. හරිද? දැන් මම බයෝ පැත්තකින් තියන්න. හරිද? බයෝ වල තියෙන ඔපචුනිටිස් සෑහෙන්න අඩුයි මැක්ස් වලට සාපේක්ෂව. දැන් මැක්ස් කරලා පොඩි රිසල්ට් එකක් ආවත් ඕන තරම් වැඩ තියෙනවා. හරිද? දැන් බයෝ කරලා පොඩි රිසල්ට් එකක් තිබ්බහම මේ ගොඩක් යන්න තියෙන ඔපචුනිටිස් මැක්ස් වලට සාපේක්ෂව අඩුයි. නැත්නම් ගොඩක් ඔපචුනිටිස් තියෙනවා මැක්ස් වල ඊට වැඩිය ලොකු අවස්ථාවක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් මැක්ස් අපිට වර්ග දෙකකට බෙදුවා හැකියි. හරිද? මැක්ස් වල තියෙනවා combined max P6 අනික chemistry and IT. ඔක අපිට ඕන ඔප්ෂනල් සබ්ජෙක්ට් එක. මේ දෙකෙන් එකක් තෝරගන්න. මෙතන තමයි වැදගත්ම පොයින්ට් එක. අද වීඩියෝ එකේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔයා combined max P6 එක ඕන වඩා IT කරන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා එකම එක අවාසියයි වෙන්නේ ඔයාට ඉංජිනේරින් කියන සයිඩ් එකට යන්න බෑ. කියන්නේ ගවර්න්මන්ට් කැම්පස් එකේ ඉංජිනේරින් ෆැකල්ටි වලට යන්න. තව පොඩි කෝස් එකක් දෙකකට විතරයි යන්න බැරි වෙන්නේ. කෙමිකල් පැත්තට තියෙනවා අනිත් ඕනම එකකට වාට මැක්ස් කරන අනිත් ළමයි එක්ක එක හා සමානව තරඟ වැදිලා යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මැතමැටික්ස්. ඒ කියන්නේ කම්බයින්ඩ් මැක්ස් එක IT කරලා. එතකොට හැබැයි කෙමිස්ට්‍රි කරන අයට මේ IT පැත්තේ වටත් යන්න පුළුවන්. ඕනම දෙයකට යන්න පුළුවන්. ඒක තමයි කෙමිස්ට්‍රි වල තියෙන ඉංජිනේරින් යන්න පුළුවන්. ඒ IT පැත්තේ තියෙන ඕනම ඩිග්‍රී එකකට යන්න පුළුවන්. හරිද? ඒක තමයි කෙමිස්ට්‍රි කරන අයගේ වාසියත්. හැබැයි ගයිස් මෙතන ගොඩක් දෙනෙක් වරද්ද ගන්න තැනක් තියෙනවා. හරිද? දැන් සාමාන්‍යයෙන් IT කියන කරන එකේ වාසියක් තියෙනවා. IT කරන්න මොන කට්ටියද IT කරන්න ඕනේ කියලා. ඔයා පොඩ්ඩක් කම්පියුටින්ම සයිඩ් එකට යන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. නැත්තම් ඔයාට ලොකු මැක්ස් IT වලට ඔයාලා ගොඩාක් ආසයි. හැබැයි මැතමැටික්ස් ෆිසික්ස් පැත්තෙන් ඔයා ටිකක් දුර්වලයි වගේ ඉන්න කෙනෙක්ට හොඳම එක්සැම්පල් එකක් එක්ක මම පෙන්නනවා. මේක ගොඩක් තැන්වල බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ IT වලට දක්ෂයි. කම්බයින්ඩ් මැක්ස් ෆිසික්ස් පොඩ්ඩක් එච්චර ලොකුම එකක් නෑ. ඒත් ඔයා මේ දැන් සාමාන්‍ය කම්පියුටර් සයන්ස් ඒ වගේ ෆීල්ඩ් එකකට යන්න ඔයාට මේවා ඕනේ වෙනවා. මොනවාද? මැතමැටික්ස් ඒ කියන්නේ කම්බයින්ඩ් මැක්ස් නැත්නම් ෆිසික්ස් මේ වගේ සබ්ජෙක්ට් කරලා තියෙන එක ඕනේ වෙනවා. මොකද ඒ වගේ නිකන් IT එකට එක් කරලා ඔය කරලා හරියන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔයාලට මොකක්ම හරි ඉන්ෆර්මේෂන් සිස්ටම් මොකක් හරි ඔය IT පැත්තකට යන්න තියෙනවා නම් ඔයාට එක් කරන්න. අනිවාර්යට එක් කරන්න මැත කරලා ගලව ගන්න බෑ. අනිවාර්යට එක් කරන්න. දැන් හැබැයි ඔයාට අර වගේ මේකක් තියෙනවා නම් ඔයාට කරන්න තියෙන හොඳම දෙයක් තමයි මැක්ස් එක කෙමිස්ට්‍රි කරන්න දෝ IT කරනවා. ඔයාලා ඉංජිනේරින් යන්න ආසාවක් නැත්නම් ඒක මෙතන තියෙන වාසිය තමයි ගයිස්. මම මේ එක්සැම්පල් එකක් එක්කම පෙන්නන මේ වගේ රිසල්ට් ෂීට් ගොඩක් තිබ්බ එකක් තමයි ඔයාලට එක්සා. මෙයාගේ බලන්න ෆිසික්ස් වලට මෙයාට තියෙන C එක. කම්බයින්ඩ් මැක්ස් වලට තියෙනවා C එක. IT වලට තියෙනවා A එක. ඔයා හිතන්නේ මෙයාගේ Z එක කීයක් විතර සාමාන්‍ය A1යි C 2යි වගේ. නැත්නම් B1යි C 2 ගත්ත අයත් ඉන්නවා ඕනද? මෙයාගේ Z එක ඔයාලා කීයක් කියලා ගෙස් කරන්න. සාමාන්‍යයෙන් මෙතන කෙමිස්ට්‍රි කරපු එක්කෙනෙක් කෙමිස්ට්‍රි වලට ඒක තිබිලා අනිත් දෙක C තියෙනවා. හරි කෙමිස්ට්‍රි වලට නම් ඉතින් IT වල වගේ නෑ. මෙතන B එකක් වගේ තමයි එන්නේ. ඒතර B1යි C 2යි ගත්ත එක්කෙනෙක්ගේ Z එක සාමාන්‍ය ආසන්න වශයෙන් 0.7ක් 8ක් ඔය වගේ තමයි එන්නේ. 0.9ක් විතර කිට්ටු කරයි එක මේ වෙනවා. සාමාන්‍ය ඇවරේජ් එකක් එක්ක සාමාන්‍ය යට C එක ඉන්නවනම් 0.6ත් 0.9ත් අතර තමයි එයාලගේ Z එක දෝලණය වෙන්නේ ගයි. හැබැයි ගයිස් බලන්න මෙයාගේ Z එක 1.40යි ගානක් තියෙනවා. ඒ කියන්නේ 1.4යි බිඳුවයි ගානක් තියෙනවා කියන්නේ ඔන්න IT කරන එකේ වාසියක් තියෙනවා. ඒ කියන්නේ IT වල Z එක වැඩි. ඒකට ඔයාලට අර කම්පියුටින් පැත්තේ තියෙන තරඟය අඩු වෙනවා. ඒ කියන්නේ මැත්ස් ෆිසික්ස් වලට කොහමද C දෙකක් වගේ ලයින් කරගත්තොත් IT වලට ඊට වැඩි ගේමක් ගෙවුවත් අනිවා තෝරා ගැනීම ඒ වගේ එකක් කරන එක වාසිය. හැබැයි ඔයා ඉංජිනේරින්ම පැත්තට යනවා නම්
ඔයා කෙමිස්ට්‍රි තෝරගන්න. එතකොට අරකට වැඩිය පොඩි තරගකාරීත්වයක් එතන වැඩි. IT කරන අයට වාසියක් තියෙනවා. ඒ වගේම කෙමිස්ට්‍රි කරන අයට වාසියක් තියෙනවා. ඔයාලට ඕන පැත්තකට ගියයි. ඒක සාමාන්‍යව වැඩ කරලා බහැලම කරන එක නම් කෙමිස්ට්‍රි කරලා ආසන්න කෙමිස්ට්‍රි වලට ආසත් නැත්නම් IT පැත්තටම යන්න ඉන්නවා. ඔයාලට අනිවා කෙමිස්ට්‍රි තෝරගන්න බා. ඔයා IT තෝරගන්න. ඔක තමයි කියන්න තියෙන්නේ guys. එහෙනම් අපි අලුත් බ්ලොග් එකකින් හම්බෙමු.